guys. ඉතින් කොහොමද? කාලයකට පස්සේ අද vlog එකක් කරනවා. vlog එක පටන් ගන්න කලින් මතක් කරනවා හැමෝටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ බලාපොරොත්තු ඉටුවන සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිංහල අලුත් අවුරුද්ද ගැන මතක් කරද්දී සිංහල අලුත් අවුරුද්ද වැඩකට තමයි අද මම මේ උදේ පාන්දර යන්නේ. අද ගෙදර ඉඳලා යන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් කලින් යනවා. දැන් වෙලාව උදේ 5යි. අපි උදෙන්ම යනවා බලමු ගිහිල්ලා අද දවසේ මොකද වෙන්නේ කියලා. අද මම යනවා ටීවී දිදුල අපේ channel එකේ අවුරුදු shoot එකට තමයි යන්නේ. ඉතින් අපි බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා දවසේ. ඉතින් හැමෝම සතුටින් ඉන්නවා කියලා හිතනවා. අලුත් අවුරුදු දවසේ අලුත් අවුරුදු කාලේ ඉතින් සතුටින් ඉන්නවා කියලා හිතන හැමෝම. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා vlog එකේ ඉස්සරහට ගිහිල්ලා. vlog එක පටන් ගන්න මතක් කරනවා subscribe කරලා නැති අය දැන්ම subscribe කරලා තියාගන්න YouTube channel එකේ. ඒ වගේම Facebook එක follow කරලා තියාගන්න Instagram එක. ඉතින් හැමදාම කියනවා වගේ ඔය ටික touch එක තියාගෙන ඉන්න. Hi again. Stop it. Get some help. මම තාමට වැඩ ගොඩාක් තිබ්බ යන මේ මොනවද කියනවද ඔයාලා ඩිරෙක්ට් බෝඩ් එකෙන් මට ඉන්වයිට් කරපු නිසා තමයි මම මේකට සහභාගී වෙන්න තියෙන්නේ කරේ. මොකද අද දවසේ මට ගොඩාක් ෂූට් තියෙන කරන්න වෙන්නේ. සිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා මේක තමයි කැම මේස් එක. ප්‍රොඩියුසර් මහත්තයා වගේ අදහස් කියන්නේ මොකද හිතෙන්නේ කැම මේස් එක? කැම මේස් හොඳයි. ලොකු වේදමක් කරා මේ කැම මේස්. මේ කන්න එපා. මේ විසුවල් වල විතරයි තියාගන්න. ආයෙ බෑ.
හැබැයි හොඳ සුවඳක් එනවා කැවුම් වල. නෝනා මේල්. ඔයාලා මොකද හිතන්නේ මේ? කොච්චර දුක් මහන්සියෙන්ද දෙන්නේ මේව හැදුවේ. Oh my god! මේ සති ගානක් තිස්සේ මේ මිනිහා මේ හරියට බඩු දෙන්නත් දුන්නෙත් නෑ. තවන්නකට හැවුම් තියන්න පුළුවන්. ඔය කවරවල දිනේම එහෙම අර පැත්තෙන් කියන්නේ. ඔයගොල්ලෝ කියනවා කෙන්දගන්නේ මේ රුසිරු සලඹ මහද නද දෙනා ඇතුමේ මල්හිනා පීදන සිත් පුරා තාමත් හදේ ඇගෙන්නේ වසරේ ආශා තනෙනු සේමා අනුවේ සුවේ දැනෙන්නේ සිනා උදාවේ වසර නිමාවේ කෝල් මලේ අපහාදුර සරරි දැල්ලේ ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරිදි හද අරාතනා කෙරෙල්ලේ සුබසිහිනේ ආවී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබසිහිනේ ආවී නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද අපි දැන් යන්නේ ඊළඟ වැඩේට. चल 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 ए गाड़ी स्टार्ट कर चल चप्पल छोड़ हम फर्स्ट स्टार्ट हम फर्स्ट गाड़ी चला 2,000 years later. පෙරහඬිනා නද සොබනා තුන් හෙළෙම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මායින්නා ඇලේ දොලේ පැනදුවන්න තනියක් මට නැතුවා තිලකතියන් හිනා වෙන්න නුඹ මෙහිරු අගනා හිතවත්කම් මස් බන්දන් හිරුවෙලි පායන්නා හෙට දවසට කිරි උතුරන සිතුවිලි හිනහෙන්නා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි නෙතට හොරෙන් හිත අත්තර කොහෝ හඬක් නැඳුනයි අලුත් සහල් කෙරි බතකට පෙම් පුරන්න හැකිවයි Many months later. හරි හරි උඹලා මොනවා කිව්වද මම මේවා කියන්නේ කොළොන් කියන්නේ කොහෙන්ද ඔය හොයාගත්තේ? පොල් තෙල් පහනක් පත්තු කරන්නත් ඕනද? ඔයා ඔය කෑම මේසේ පහන මනේ ගෙනල්ලා තියලා තින්නේ. සතුටින් පිරීලා වානමන හිත් සූරිය දෙවියෝ රැකගත්තෙන් බේද ඉවතලා සැවම එක්වෙලා හිරු මංගල්ලට සැරසෙන්දෙන් ඕකේ ඇක්ෂන්
ගොස් දුරුවී සුබ නැකත උදාවයි ලඳුනගේ රුසිරි කොමල හිනාවයි රබන් හඬට රඟ දෙන රුසිරියාවයි අවුරුදු අසිරිය රටේම දෝරේ ගලායයි ඉස්සරෙන් නම් එතකොට කැරෙන්නේ නැහැ තව ටිකක් ඉස්සරෙන් ඕක හොඳට අයිපෙතර දෙනවා බලන්න ඇඩ සිත සනසානෙ තුනලවා හිරු මගුලට හිනෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහානෙ තුනලවා හිරු මගුලට හිනෙන්නයි මං ඒකට විරුද්ධ නෑ මම පක්ෂයි 13 විරෝධතාව සංශෝධනයේ විසින් මේ රට තුළ අධිකරණ හදන ඒකාධිපති පාලනයේ කඩාව දීම අර ගැන විදිහට ඒ කියන්නේ මම ගැන මොකක්ද අහන්නේ මම ඒකට කැමතියි අපේ රජයකට කැමතියි අපේ රජයකට කැමතියි Nice. ඒ රජය කැමති නිසා ඔයා කැමතියි ඔව් මම කැමතියි හරිම අලංකාරයි සහෝදරවරුනි
ඉතින් ගයිස් අද දවසේ ඔය විදිහට තමයි අපේ ෂූට් එක ගියේ. ඉතින් අද දවසේ මේ විදිහට ෂූට් එක කරනවා මම උදේ පාන්දර ආවා. දැන් වෙලාව මම හිතන්නේ 9 විතර වෙලා. අද 9 විතර වෙනකන් ෂූට් එක ගියා. මොකද මේ සැරේ අවුරුදු චාරිත්‍ර සියල්ලම තියෙන්නේ රාත්‍රී කාලේ උදෑසන කාලේ. ඉතින් ඒක නිසා අපිට රෑ වෙනකන් ෂූට් එක කරන්න ඕන. ඉතින් අද උදේ ඉඳලා රෑ වෙනකන් හරිම විනෝදෙන් තමයි දවසේ ගත වුණේ. කිසිම ඒ කියන්නේ අපිට කොච්චර මහන්සි වුණත් මහන්සි වුණත් නැහැ ෂූට් එක කරනකොට. හැමෝම hina වෙලා වැඩ කරද්දී සතුටින් වැඩ කරද්දී දවස මේ විදිහට ලස්සනට ගෙවුණා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් ඉස්සරහට බලන්න පුළුවන් ඔයාලට. මතක් කරනවා YouTube channel එක subscribe කරලා තියාගන්න. Facebook එක Instagram එක follow කරලා තියාගන්න. ඉතින් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඊට වඩා වෙනස් වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. ලස්සන වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙමු. එතකන් හැමෝටම ජය වේවා. ගලා දැසේ ගයා ගීතේ අවුරුදු සිරි දෙහද රාතන කෙදල්ලේ සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති උසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා තාමත් හදේ වැඩෙන්නේ නැතිද ආශා සිනෙහි වර්ෂා රසයේ